හායි යාළුවනේ සාදරයෙන් පිළිගන්නවා සිංහල විකී YouTube channel එකට. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ සිනාසෙන වායුව හේවත් නයිට්‍රික් ඔක්සයිඩ් වායුව ගැනයි. එහෙනම් අපි වීඩියෝ එක පටන් ගමු. නයිට්‍රික් ඔක්සයිඩ් නැත්නම් සිනාසෙන වායුව යනු N2O රසායනික සූත්‍රයක් සහිත නයිට්‍රජන් සංයෝගයකි. ඉතින් මෙම වායුව ජලයේදී නොවන අවර්ණ ගන්ධයක් රහිත විෂ සහිත වායුවක් වන අතර රසායනිකව ඉතා ඉක්මනින් ප්‍රතික්‍රියාශීලීමත් වේ. ඉතින් මෙම වායුව ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර විකාදන වායුවක් වන නයිට්‍රජන් ඔක්සයිඩ් සාදයි. ජලයේ අඩු ද්‍රව්‍යතාවක් ඇති සිනාසෙන වායුව ජලය සමග ප්‍රතික්‍රියා නොකරන අතර කාමරුෂ්ණත්වයේදී එය සුළු ලෝහමය සුවඳක් ඇති කරන ගිනි නොගන්නා වායුවක් වේ. මෙම වායුව නිර්වින්දනය සහ වේදනාව අඩු කිරීම සඳහා විශේෂයෙන් ශල්‍යකර්ම හා දන්ත වෛද්‍ය විද්‍යාවේදී භාවිතා කරයි. හම්ෆරි ඩේව් විසින් නිර්මාණය කරන ලද එහි නාමය සිනාසෙන වායුව ලෙස හඳුන්වා තිබේ. මෙම වායුව ආශ්වාස කිරීමෙන් ඇතිවන උද්‍යෝගිමත් බලපෑම නිසා සතුටක් ඇතිවේ. මෙම වායුව නිර්වින්දකයක් ලෙස හා විනෝදාස්වාද සඳහා භාවිතා කිරීමට පෙළඹී ඇත. ඉතින් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම වායුව අත්‍යවශ්‍ය හා වඩාත් ඵලදායී සහ ආරක්ෂිත ඖෂධ කාණ්ඩයට ඇතුළත් කර තිබේ. දැන් අපි මෙම වායුවේ භාවිත ගැන කතා කරමු. වෛද්‍ය විද්‍යාවේදී නයිට්‍රික් ඔක්සයිඩ් 1844 සිට දන්ත වෛද්‍ය විද්‍යාවේදී හා ශල්‍යකර්මවල නිර්වින්දකයක් හා වේදනානාශකයක් ලෙස භාවිතා කර තිබේ. විනෝදාත්මක භාවිතය ප්‍රීතිය හෝ සුළු මායාවන් ඇති කිරීමේ අරමුණින් විනෝදාත්මකව සිනාසෙන වායුව ආශ්වාස කිරීමට පෙළඹී ඇත. 1799 දී බ්‍රිතාන්‍යයේ ඉහළ පන්තියේ සංසිද්ධියක් ලෙස ආරම්භ වූ අතර එය සිනාසෙන වායු සාදා දුන්වා තිබේ. එක්සත් රාජධානියේ 2014 වන විට නයිට්‍රික් ඔක්සයිඩ් යෞවනයන් මිලියන භාගයක් පමණ රාත්‍රී සඳහා භාවිතා කරන බවට ඇස්තමේන්තු කර ඇත. එම භාවිතයේ නීත්‍යානුකූලභාවය රටින් රටට වෙනස් වේ. ඉතින් මගේ වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා.